අත්තමත් පික්නීලියා පදිංචි රියදුරු මහතෙක් නම් අංක 1 ඇතුළත්. කරුණාකර ඔබගේ රියදුරු අංකය ඇතුළත් කරන්න. ඔබ ඇතුළත් කර රියදුරු අංකය තාක්ෂණික සහාය සඳහා අංක 1 ඇතුළත් කරන්න. බදලයි සේවාවක් ලබා දීම සඳහා මෙම ඇමතුම පටිගත කරනු ලැබේ. අයිබෝන් වගේ නම් මේක ගෙජෙදපට සහාය වන්නේ. මහත්මයාගේ මගේ ඩ්‍රයිවර් ID එක 27යි. ඔව්. හරි සර් ගැටලුව කිය. ගැටලුව ඇවිල්ලා ගිය මාසේ 29 වෙනිදා 9:04ට රෑ 9:04ට මේ ගියපු ඕඩර් එකක්. හරිද? ඒකේ සෙලස් ඩේලි එකෙන් මේරිස් රෝඩ් එකට ගියේ. ඒකෙත් මේ ඕඩර් එක එන්ඩ් කරගන්න බැරුව මට මං හොට්ලයින් කතා කරලා තමයි ඕඩර් එක එන්ඩ් කරගත්තේ. හරි සර් කියන්නේ සර් එන්ඩ් කරගන්න බැරුව සර්ගේ ඕඩර් එකේ මේන් කම්ප්ලේන්ට් එකක් දාලා සර්ගේ amount එක තාම රිෆවුන්ඩ් වෙලා නැහැ කියලා නේ සර්. ඔව්. සර් ඒක රිෆවුන්ඩ් වෙලා නැති සර් තාම සර්ගේ කම්ප්ලේන්ට් එක බලලා නැහැ. මම මෙන් යොමු කිරීමක් කරන්නම් සර්ගේ කම්ප්ලේන්ට් එක බලන්න ගිහිල්ලා. මෙහෙමයි මහත්මයා, දැන් අපේ මොකක් හරි වැරද්දක් වෙලා සල්ලි කපන්න තිබ්බනම් ඒක ඉක්මනට කපනවා. හරිද? අපිට ගන්න තියෙන එකටයි මෙහෙම පරක් වෙන්නේ කියන එක තමයි මට තියෙන කම්ප්ලේන්ට්. නෑ සර් කම්ප්ලේන්ට් එකක් බලන්න ඕනේ සර්. බලන්නට කම්ප්ලේන්ට් එකට සර් මේකක් දෙන්න. කියන්නේ සර් පිළිතුර ලබා දෙන්න. තාම කම්ප්ලේන්ට් ටීම් එකෙන් මේ කම්ප්ලේන්ට් එක බලලා නැහැ. මම මේ කම්ප්ලේන්ට් එක බලන්න ගිහලා මම රික්වෙස්ට් එකක් කරලා තියෙන්නේ. ඊටමත් ඉක්මනට සර්ට පිළිතුර ලබා ගන්න. තුන්වෙනි කෝල් එක මේක තාම එක අප්ඩේට් උන්නේ නැති හින්දා කියන්නේ 29 වෙනිදා ඒ කතා කරලා පස්සේ ඊට පහුවෙනිදා මම කතා කරා. ඊට දවස් 3-4කින් කතා කරා. දැන් ඊට පස්සේ තමයි අද ගත්තේ. තාම ඒක සම්බන්ධව කිසිම දෙයක් මට ආයෙ කෝල් කරලා මම විස්තර එකක් ඇහුවත් ඒක අප්ඩේට් උනේවත් මොකුත් නැති හින්දා තමයි මම කතා කරේ. හරි සර් මම මෙහෙන් දැනුවත් කරලා තියෙන්නේ සර්. ඊටමත් ඉක්මනට රයිඩර් කෙනෙක් සර්ට සයින්නේ. sorry නෑ sorry කිව්ස මම මේ දැනුවත් කරලා තියෙන සර් කම්ප්ලේන් එක ගැන. ඒ සර්ට ඒ පිළිබඳව සර් ඊටමත් ඉක්මනට පිළිතුරක් ලැබෙයි සර්. කම්ප්ලේන් ටීම් එකෙන් ගන්න කෝල්ස් ආන්සර් කරන්න. හරි කෝල් ආවේ නෑ. ඒකයි මම කෝල් එකක් ගත්තේ. හරි සර් බලන්න සර් මම මේ කම්ප්ලේන් එක ගැන කියලා තියෙන සර්ට එන් කරගන්න බැරි වෙලා ආයේ එදා කම්ප්ලේන් එකක් දාන්න කිව්වේ නෑ. ඉතින් මම එහෙම කම්ප්ලේන් එකක් දාලා නෑ හින්දා. හරිද? සර්වර් එක පහවෙනිදා අප්ඩේට් එක කිව්වා. කම්ප්ලේන් එකක් දාන්න ඕනම එහෙම ඕනේ නෑ කිව්වා. ඉතින් පහවෙනිදා අප්ඩේට් වුණා. දැන් 29 දැන් සති දෙකකටත් වැඩිනේ. හරි සර් මම මේ දැනුවත් කිරීමක් කරලා තියෙන්නේ සර්. ඔව්. මම ඔතන හයර් එකම ලොකු ගාණක් වැටෙන්නේ නැති වෙයි. හරිද? බූස්ට් එක 60යි, පිකප් එක 70යි, ඩිස්ටන්ස් එකට ඇටලාදී උපරිම රුපියල් 100යි, ඔක්කොම රුපියල් 200ක් 220ක් ඇති. රුපියල් 220 නේ ප්‍රශ්නේ. මේක මෙච්චර දවසක් කෙරුන්නේ නැති එක. හරි සර් මම තාම මේ කම්ප්ලේන් එක සර් තාම කම්ප්ලේන් ටීම් එකෙන් බලලා නැහැ. මම ඒ ගැන බලන්න ගිහලා යන්නේ දැන් කම්ප්ලේන් ටීම් එකට පඩි ගෙවන්න සල්ලි අපරාධේ. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ බලන්නනේ මෙච්චර දවසක් මොකද කරාද? හරි සර් ඔබතුමා මේකට වැරදි නෑ. ඔබතුමා ඉන්නේ කෝල් සෙන්ටර් එකේනේ. හරිද? ඒක ඇත්ත. හරිද? ඔබතුමාට පුළුවන් ඔතන යොමු කරන්න විතරයි. හරිද? ඒකත් ඇත්ත. ඒ වුණාට දැන් ඔය කම්ප්ලේන් ටීම් එකට කවදාවත් අපිට කතා කරන්නත් බෑ. හැබැයි අපෙන් රුපියලක් නෙමෙයි රුපියල් 1000 2000 වැරම අපි අද මොකක් හරි වැරදීමක් කළා ඒක කපනවා නම් ඉක්මනට කපනවා. මේ මට එක සිද්ධියක් කරලා තියෙනවා. මම කාපෝ කියන්නම් මම දැනගන්න. හරිද? ඒ දවසක් උදේ පාන්දර මම බෝඩි මින්දල ඔන්ලයින් දාපුවාම ඕඩර් එකක් දැන් 3 පාරක් වැදුනා. මේක තිබ්බේ රත්මලාන්ට. මහරගමින් අරගෙන රත්මලාන්ට දෙන්න. දැන් මම මහරගමට යනවා කියන්නේ මම දෙල්කන්දිල මහරගම පේරන්ස් සංසයකට යනවා කියන්නේ මට කිලෝමීටර් 3මාරක් තියෙනවා. 3 පාරක් වැඩිච නිසායි කැමරයක් නිසායි මිනිස්සයා පව් කියලා මම මේක අරන් ගිහින් දුන්නා. හරි. තීන් දීලා දවල් 10ට මට කෝල් එකක් එනවා. ඔයා ගෙනිච්ච ඕඩරේ කට්ලට් වගේ ඇතුළු දිනවා. කට්ලට් ටික ඩැමේජ්. ඒ හින්දා ආයේ ඒකට රුපියල් ඒ කට්ලට් වල ගාන කපනවා කියලා. කොහමද ඊට විනාඩි 10කට පස්සේ ඒක කපලා තිබ්බා රුපියල්
හැබැයි එනකොට මං දේ දුවලා තිබ්බ 6 ප්‍රමාණය සම්පූර්ණ ටෝටල් එක මගේ earning එක තිබ්බේ 1050යි. හරිද? හරි. අතරින් රුපියල් 900ක්ම නෑ 950ක්ම කපලා තිබ්බා. හරිද? කට්ලට් වලට කියලා. ඉතින් කස්ටමර් මම ඒ කස්ටමර්ගේ ලොකේෂන් එකට මට ආපහු යන්න පුළුවන් තැනකුත් නෙවෙයි. කස්ටමර් මට කතා කරන්න දුන්නේ නැහැ. මං කෝවා මේ සල්ලි කපනවා නම් මට ඩැමේජ් වෙච්ච කට්ලට් එක කන්න බැරි හින්දානේ මට ඒක අහපෝ දෙන්න මම රත්මලාන්ට ගිහිල්ලා හරි ගන්නම් කියලා. රත්මලාන මේ එයාර්ෆෝස් කැම්ප් එක ඇතුලේ තමයි ලොකේෂන් තිබ්බේ. ඉතින් මට කැම්ප් එකට ආපහු ඇතුලට යන්නත් බෑ. කස්ටමර් එළියට ගාවිල්ලා ගත්තේ හින්දා මල් ළඟ නම්බරෙත් නැහැ. මයෙන් සල්ලි කුක් ගාලා කැප්පුවා. ඒ කියන්නේ ඒක මේ කස්ටමර් විසින් මේ කරපු වැඩක් තමයි. මොකද මේ අරන් ගියපු එක මම ඩැමේජ් කර අරන් ගියේ නෑ. අනිත් එක මට එහෙම දෙයක් වෙච්චි පළවෙනි සැරේ. ඒක නම් ටක් ගාලා කැපුවා. විනාඩි 10ක් කැපුවා. ඒ මොකුත් නෑ. කාය බෙල්ල මුලින් කැපුවා වගේ තමයි. එදා දවස් වෙලා තිබ්බ අන්නේ රුපියල් 150 රුපියල් 100යි ඉතින්. ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවන්සේ ඒ ඕඩර් එකේ කම්ප්ලේන්ට් එකක් කමු කරන්න. දැන් පරණ විද්‍යාව මාස 5කට මං ඉතින් ඒක අත්හැරලා දැම්ම. ඉතින් කැප්පුවට පස්සේ මොනවා කරන්නද? ඒක මං කියන්නේ මෙහෙමයි. ඉතින් ඒක ඕඩරේ බාර දෙන්න කියලා තමයි මම කිව්වේ වෙලේ. ඒක සම්බන්ධව එතනින් එහාට දෙයක් එදා කරුන්නේ නැහැ. ඊට පස්සේ මං අත්හැරලා දැම්ම රුපියල් 950 මොකද්ද කියලා. ඒක යා බොරුවක් කරන්න ඒක එයාට tie කස්ටමර්ට. මේ තව දෙයක් මට කියන්න මහත්තයා. දැන් මේ ඔය කස්ටමර් ඇප් එකේ හරිද පුළුවන් නම් ඕගොල්ලෝ මේ දේ කරන්න. මොකද දන්නවද ඒක අපිටත් හොඳයි ඕගොල්ලන්ටත් හොඳයි. කස්ටමර්ස්ලාට ඒගොල්ලන්ගේ KYC වෙරිෆිකේෂන් එකක් කරන්න. හරිද? ඒ කියන්නේ මම කියන්නේ ඒක ඕගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක්. හරි පාස්පෝර්ට් නම්බර් එකක්. හරි මොනවා හරි එක මිනිහෙකුට එක account එකක් විතරක් හදන්න පුළුවන් වෙන්න. මම කියන එක තේරෙනව නේද? ඔව් සර්. ඒක අපේ ආරක්ෂාවටත් හොඳයි ඕගොල්ලන්ටත් හොඳයි. ඇත්ත කතාව ඕගොල්ලන්ටත් ඒක හොඳයි. නැත්තම් මේක මිනිස්සෙක් කම්පැනි 10කින් සිම් 10ක් තිබ්බොත් account 10ක් හදන්න පුළුවන්. ඔව් සර් මම මේ ඒ බා මේ දැනුවත් කිරීමක් කරන්නම්. සර්ගේ අර සර් කිව්ව කම්ප්ලේන්ට් එක නම් සර් කම්ප්ලේන්ට් එකෙන් තාම බලලා නැහැ. මම ඒ පිළිබඳව මම මේ කම්ප්ලේන්ට් එකක් දැම්ම. ඒ කම්ප්ලේන්ට් එක ගැන පරීක්ෂා කරන්න ගිහලා ඉතාමත් ඉක්මනට සර් පිළිතුරක් ලැබෙයි. හරි සර් විඥාන සම්බන්ධ වුණාට ස්තුතියි. ගන්නාවර සමීක්ෂණය සඳහා රැඳී සිටින්න. අංග පහ දෙන්නම් බයෙන්ම. अंक 21